guys, ඉතින් කොහොමද අද ගෙනලා තියෙන්නේ GT San Andreas. මේක මගේ කටහඬ තියෙන පළවෙනි වීඩියෝ එක වෙන්න පුළුවන් වෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක් තමයි. දැන් ඉතින් මට මේක කිව්වේ BG Hub එකේ ගේන්න කියලා. ඉතින් අපි දැන් මේක ගහමු. මේක අපි CJ පොඩ්ඩක් යම් බලන්න ගේ ඇතුළට. මං හිතන්නේ ගේ ඇතුළට වැඩක් නැති. ඕව වැඩක් නැහැ. අපි යන් එළියට අපිට පරක් කරනවා. දැන් අපි කරන්න යන්නේ පොලිසිය හවුස් එකේ නාතල්ලයක් ගන්න පොඩි. අර තියෙන විමල් ළඟ තියෙන පොලිසිය හවුස් එකට පොලිස් බයික් එක තව සුපර් කාර් එකකුත් තියෙනවා. බලමු මේ දෙක. වෙලාද අපි යන්නේ දෙකේ නෙවෙයි. අර තියෙන නිකන් අර ටොයෝටා සුප්‍රයිම් K1 එකේ වගේ අන්න එකක් තියෙන්නේ. දැන් එළියට අරන් පෙන්නන්න ඕනේ නෑනේ. අපි කාර් එකේ අංගෝ බලන්න. කාර් එක යනවා. කැත කාර් එක වැලෝර හන්නේ. බයික් එකක් තිබුණේ නේද? ඒක යන්කෝ. සුපිරියා. මුන් දෙන්නටත් ගහලා නෑ ඕන්නේ. මුන් දෙන්නට ගහන්න ඕනේ. අපි යම් බයික් එකේ. අය මොකටද ගහන්නේ? අපි යම් බයික් එකේ කඩාන. මේක CJ අර රවුම් ගහන්න ඉඳි තමයි සුපිරි. අන්න එක පෙන්නනවා මෙතන තමයි හොඳ. අන්න කොහොමද වැඩ කෑල්ල? CJ ඔක කොහෙන් හරි ඉගෙන ගන්න නැති. මම මෙයාට හොඳ ඇඳුමකුත් දාලා මාලා දාලා සුදු පාට කිට් එකක් ගහලා ගේන්න එක දවසක ඊළඟට වීඩියෝ එකක් ගේනවා මම මේකේ. ඒක බලමුකෝ. මේක තියෙන්නේ බොක්සින් බොක්සින්. අපි ඒකින් උන්ටත් ගහලා දාමු. අරින්න පොර උට ගහලා. උගන් මෙතන මිෂන් නැද්ද? වැඩක් නැහැ. උට ගහ. එම් වලිද? ගැහුවා. මහා බොක්සින් සාරය. නේ බොක්සින් කාරයෝ. පොඩ්ඩයි දන්නේ නැද්ද? ඩාංගන ඩූන් එනවා. මුදේට ගහ. මූ අපේ ගේම් ඉල්ලනවා. මූ අපිට ගහනවා. මූ බය වෙලා දන ගැහුවා. පව්. මූ ඉවරයි. අරු චියා කරන එකටත් ගහ. ඌට පිස්සුද නේ මරණ චියා කරන්නේ. මෝඩේ යකේ. ආයිතින් අමු ගවයා. දෙන්නේ මරණාද නම්ම. කපනා කොටනායකෝ. දන්නේ නැද අම්මගේ හැටි. I am devil. පියන් ආයෙලියට අපි වැඩි කරන්න බෑ. වන්ට යන්න ඕනේ. බයිසිකලේ තියෙනවද? බයිසිකලේ තියෙනවා. ඉතින් අපි දැන් ගැම්මට පාගලා යන්. ගැම්මක්. මම මේ රේල් පාර තමයි අර ඊළඟ වීඩියෝ එකේ ගේනම් පොයි. මම හිතුවේ වැටේ කියලා. පොර ඇටුන්නේ. පොර ගැම්මනේ. අතර පොරක් යන උට ගහමු දැල්ලගෙන. උට තමයි ගහන්න ඕනේ දැන්. ඌ තමයි ගහන්න ඕනේ හොඳ පොර. උත් එක්ක ගහයිද දන්නේ නැතව බයද යන්නේ. උලංග සල්ලි තියෙනවා සුපිරියට. මං හිතන්නේ ඌ ගේම් ඉල්ලනවා අර ඇයි සල්ලි තියෙනවද? 100 නේද සල්ලි තියෙනවා. ඉතින් මට ගෑම්මට ලයික් එක පාරක් දෙලා සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් පාරකුත් ඕනේ. ඇයි උඩ කරන්න මා මරන්න යනවා. උලංග සල්ලි නේ මම හයි ගන්නෙ. ඉගන්නවා අපිට සෙට් වෙන්න. මම බයිසිකලෙන් මේ පැත්තට යන්න පුළුවන් දන්නේ යංගෝ බලන්න. වේගෙන් යන්න. මේ පැත්තේ යන්න බෑනි. අබොයි වැදුනා. හරි ඉක්මනට හරව ගන්න. පොඩ්ඩක් මගේ මේ ස්ක්‍රීන් රෙකෝඩින් එක පොඩ්ඩක් මේවා වුණා. ගණන් ගන්න එපා. ඉතින් පොඩ්ඩක් ඩාන් එනවා ඩූන් එනවා. දන්නේ නැති ඉතින් ඔය පොඩ ඩාන් එනවා ඩූන් එනවා. හරියට කියන්න බැරි වුණා මට ඉස්සෙල්ලා. ඒකයි කාර් එක මොකක්ද අප්පා. ඉස්සියකේ කොයි ආයෙත් ගන්න ඉස්සරහා පොලිස් මාම කෙනෙක් ඉන්නවා. දැන් නම් තරුවක් පත් වෙන ගැහුවා. තරුවක් පත් වුණා. ගහ අම්මා ගැහුවා. නැගිට්ටන්න මාරයා කින්නේ. වෙපන් එකක් තියෙනවා. එයා පොල්ල ගන්න බැරිද අර ගහන පොල්ල. පොල්ලක්ද මොකද්ද? අර කාර් එක අතන රේස් කරනවා. හරියත් ඉවරයි. මේ මෙතන කාර් බහර ගලවගෙනත් යනවා. අර තන කාර් එක රේස් කරනවා දාගෙන. පොලිස් මාමා එනවා. පව් පොලිස් මාමා. අපි දැන් ඉක්මනට මෙතනින් බයික් එකක් හොයා ගන්න ඕනේ. මේ මොකද මේ දන ගහගෙන අපිට වෙඩි තියන්නේ. බය වෙලා අපිට දන ගහනවා. දැන් අපි ඉක්මනට මෙතනින් යන්න ඕනේ. පොලිස් බයික් එකක් හොයන්න නෑ. අපි ඕනේ පොලිස් බයික් එකක්. පොලිස් බයික් එකේ සුපිරි අර කාර් එකකින් කියලා අපිට බය වෙයි පැනලා යනවා. පව්. ඕන්නේ පව්නේ. බයෙන්නේ පැනලා යන්නේ. අපි කාර් එක අරන් යන්කෝ. පොලිස් බයික් එක හම්බෙයි මේ ළඟ පාති. පොලිස් බයික් එක. නාත්තන් කාර් එක. ගේම් ඉල්ලනවා අපේ පොලිස් මාමා.
ඇයි පොලිස් මාම මොකද? ඇයි වෙඩි තියන්නේ? එකෙම ඉවරයි. පියන් නැගලා ඉක්මනට කඩාගෙන යන්න ඕනේ දැන් නා. අම්බෝ මෙන්න අපිට ගහන්න එනවා පොලිසිය ගහනවා. දැන් ඉතින් අපි අල්ලයි. අපි අල්ලයි හඳේ. ඉතින් දැන් අය රේල් පාරේ දැන් මට මැජික් එකක් පෙන්න කිව්වා. පොඩ්ඩක් ඉන්න රේල් පාර මිස් වුණා. කරන්න දෙයක් නෑ මට. ඉතින් දැන් රේල් පාර මිස් වුණා කියලා අපි සැලෙන්නේ නෑනේ. අම්මට සිටි වැදුණා. එන්න සෙට් එකක් වැදුණා. ඔක්කොම මැරුණා නෑ එක්කෙනෙක්වත් මැරෙන්නේ නැතුව. ඔන්න බලන්න රේල් පාර මැජික් එක. අර වෙනා රෝදේ. රෝදේ වයිබ්‍රේට් වෙනවා අර. රෝදේ වයිබ්‍රේට් වෙනවා පේනවද? අම්මට සිටි වැදුණා. මේ සීජේගේ හෙල්ත් එකත් අඩුයි ගොඩක්. ඉක්මනට ඉතින් පැන ගන්න ඕනේ පොලිසියත් ආවා. ඉතින් අපි මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මට කියන්න අමතක වුණා. ලයික් එකකුත් දාගෙන යන්න. අතන තියෙන බෙල් එකටත් ඕනේ එකක් ගහගෙන යන්න. මට කමන්නේ අම්මට සිටි පොලිස් මාවා. ඉතින් දැන් මෙතන පාලෙන් පණු. මෙතන වතුර තිබ්බ කලින් දැන් නෑනේ. වතුර නෑ. ඉතින් මම මේ ගේම් එක ගේන්න හිතුවේ නෑ. මගේ කටහඬ ගේන්න හිතුවේ නෑ. මට කිව්වා BG Hub එකේ ආව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ තව අපිට මේ ගේම් එක ප්ලේ එක දෙන්නේ සනුත් චෙක් ලැබ්. පොඩ පැටලෙනවා මෙන්න දින වතුර අපොයි වැටුණා. මෙයාට අද අපලයි වගේ සීජේට මේ කොහෙද මේ ඉන්නේ? නගන බයික් එකට. ඉතින් දැන් මෙයාට වෙන ගේම් ප්ලේ එකක් කරන්න හිටියේ. අද පොලිස් ගේම් එකක්. අර පොලිසිය හවුස් එක නේ මෙතනින් නගින් බලන්න. රාගයට පුළුවන්ද? අපෝ වැට. යන් අර පැත්තෙන් ආයෙත් තව පැත්තෙන් මෙයන්කෝ බලන්න. ඉතින් දැන් මම මොකද්ද කී හිටියේ අපේ BG Hub එකේ ගැන ඒ කතන්දරෙ මෙතින් නවත්තන්න බෑනේ. නැත්තම් තරහ වෙනානේ. BG Hub එකේ ඉතින් අපිට කිව්වා මෙහෙම එකක් ගේන්න. එයත් ගෙනාවා සැන් ඇන්ඩ්‍රියාස් එකේ එකක්. දැන් මාත් ගෙනාවා. ඊළඟට මේකේ ප්ලේ එක දෙන්නේ චනුත් ටෙක් ලැබ්. එයා තමයි මේකේ දෙනිම දායකත්වයේ දරන්නේ. ඉතින් අපි ආට සුබපතමු මේක අතිශාර්ථක ආපු විදිහට. නිසා අපි දැන් ආයෙත් ගේම් එකට යමු. ඉතින් මොකද කඩේ? අම්බෝයි ඉන්දියන් කඩේ. ඉන්දියන් කඩේ බලන්න කියලා දා පොඩේ අපිටත් ඉවරයි. පන්නවා දායි. කම්මැලි නේ කස්සේ යන්න. ඒකස්සේ යන්න ඕනේ නෑ. අපි ගහමුකෝ ගේම් එක. පොලිස්ම අප්පට සිරි මැරුණා නේද? මැරුණා අපි ඉවරයි. අයියෝ අපි ආවා. ඉතින් දැන් අපි ගෙදරට යන් ආයෙත් වෙන කාර් එක කරන් ගෙදර යන් ආයෙත්. අපිට ගෙදර යන්න බෑ. ගෙදර ගිහලා ඉකුත් තියනවානේ. ඉතින් දැන් අපි ගෙදරට යන ගමන් ඉන්නේ අර දිව මං හිතුවේ ගේම් ඉල්ලයි කියලා. අපි යංගු ඉක්මනට මේ මයික් එක පොඩ්ඩක් මේ දිලිබිස් වෙනවා. ගණන් ගන්න එපා රෙකෝඩින් එකේ. අම්මා. අද නම් කාර් එක මම පපඩම් කරනවා. අන්න පොලිස් මං හිතුවේ තරුවපත්. ඒ වුණාට මම මේ කාර් එකට ආසයි හැබැයි. මේකේ හැබැයි කාර් වල වැඩි ග්‍රැෆික් නෑනේ. GTA ගේම් වල එහෙම නෑනේ. ඒ GTA 5 එකෙන් අප්පට කාර් එක නම් පරපප්පණ්ඩම් වෙලා පපඩම්ම වෙලා. දැන් ඉක්පට එකකින් බහින්න ඕනේ නැත්නම් මේ ගිනි ගන්නවා. ගිනි අම්මා සියෝන්න ගිනි ගන්නවා. ඉක්මනට යන්න ඕනේ දැන්. නැත්නම් පිපුරුවත් අපිත් මැරෙනවා. ඔන්න පිපුරුවා. දැන් මෙතනින් ගෙදර යන්න ඕනේ ඉක්මනට කාර් එකක් කරා. කාර් එකක් ගන්න ඕනේ අපි කොහොම හරි. ඉතින් කාර් එක බහිනවලිය. ගැහුවා එකක් දැන් මෙලියට ඇදලා. එහෙම තමයි අපි. අපි ගේම් ඉල්ලන්න ආවේ නෑනේ. අන් දොර ඇල්ල සීජේ වැටේ. වහගත්තා. පොර ඉතින් දන්නවනේ. දොර වහගත්තා. දැන් යන්න ඕනේ ගෙදරට ඉක්මනට. දැන් කීයද වෙලාව? අම්බෝ ඉක්මනට වෙලාවත් යනවානේ. 5:54 යාර. 5:55ත් වුණා. එච්චර ඉක්මනට වෙලා යනවා නම් කොහොමද ඊයේද? අපි යූටර්න් එකක් ගහලා මෙන්න මේ ෂෝට් කට් එකක් දාලා මේ මොකද්ද මේ යනවා යන්නේ. ෂෝට් කට් එකක් තියෙනවා මෙන්න මේ ළඟ තමයි. අනේ මේ බෑයනේ මයික් එකත් එක්ක මේ අපි ගෙදර මේ ළඟ තියෙන්නේ ඒකයි මේ. කියන්නේ නැද්ද මේ අපේ මයික් එක පොඩ්ඩක් ජිලිපිස්සනවා. පොඩ්ඩක් ගණන් ගන්නපන් මේ තියෙන අපේ ගෙදර දින පාර. අර තියෙන අපේ ගෙදර. අපෝ හැප්පෙනවා මේ වාහනේ ලිස්සනවා වැඩිනේ. අපෝ පිටිපස්ස නම් ගන්න දෙන්නේ. මට සිටි සීජේ විසි වුණා නේද? මම මෝඩයා වගේ දුර ඇරලා ඉතින්. ඉක්මනට අපි දුවලා යන්. දුවලා යන්. දැන් ගහන්න ඕනේ අල්ලගෙන කාට හරි. නෙළමු මල්. අද මල් නෙලන්න දෙන්නෙක් ඉන්නවා. ඇන්ඩි. අංකල්. ඇන්ඩි දුවලා අංකල් ගහන අපිට. අංකල් ගහන්නේ.
අංකල් දන්නා හැටි එකෙන්ම ඉවරයි. දෙකනේ අංකල් අපිට බයයි. ඉතින් දැන් ඕගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරාද? බෙල් ලයික් කරාද? ලයික් කරන්න ආයෙ ලෝභ වෙන්න එපා. ඉතින් මේ ඔක්කොම ටික අද මරලා දාලා පොලිසිය ආයෙ අවුස්සුවා. දැන් පොලිසිය තාම නෑ. හැබැයි අපිව බලන්න ඇවිල්ලා. ඒ වුණත් දැන් හොයාගන්න බෑ. ඉතින් අමාරුයි. ඒගොල්ලෝ සල්ලි දිනවා. අන්න අර යනවා විපන්නේකුත් තිබිලා. ඒත් දන්නේ හෙට වෙඩි දිව්වා. ඉන්න සල්ලි දින අපි සල්ලි ගමු. තව තියෙන ඩොලර් 62ක් නා. ඩොලර් 62යි කෝ යන්න. ඩොලර් 101ක් වුණා. අන්න ටික කෙනා එයා ඉවරයක් කළා. යා දුවනවා. දෙන්නම දුවනවා. දෙන්නම ඉවරයි. යන් ටික සල්ලි 145 වුණා. අර කවුද දුවන්නේ? මං හිතුවා අපිට බයි අම්මාට සිරතරු දෙකක් පාත්තු. ඒත් ආයෙ නෑ කියනවා පොලිසිය. ආපහු අපිව තාමවත් හොයාගන්න බෑ. හරිම හොඳයි. ඉක්මනට දැන් මෙතනින් යන්න ඕනි. පොලිසිය ඉද්දන්නේ. එතන ඔක්කොම සෙට් එකක් ඉන්නවා. මරලා දාමු. ඉක්මනට වැඩි කරන්න ඕනි. එතන බයික් එකක් තියෙනවා. දැන් බයික් පදින්න ඕනේ නෑනේ. මේ දෙනාට ගහමු. කාර් එකට මොකක්ද ඒ වදින්න අපි ගහන්නේ නෑනේ. කාර් එකට ගහන්නේ නෑනේ. පොලිස් මාම කෙනෙක් දැන් ආවේ. දෙන්නම්කෝ ජම්බෝ. දෙන්නම් ජම්බෝ. දැන් ඔන්න තුන්වෙනියත් එනවා. අපි ගහමු කොහොමද? අල පාගල මිරිකනවා. දන්නේ නැහැ තාම හැටි. ඔන්න දැන් එක අපි තව ගේම් ඉල්ලනවා. එයත් ඉවරයි. ඔන්න තව එනවා අපිත් ගේම් අප්පට සිට මරනවා. එහෙනම් කොල්ලෝ අදට අපි ගියා.